ඔන්න අද ඔයාලා එකතු වෙන්නේ නියවේව් ඉගෙනුම් පාඨමාලාවේ 4 වන පාඩමත් එක්කයි. අද ඔයාලා ඉගෙන ගන්න යන්නේ සිංගල් වේව් ගැන. මොනෝ වේව් වලට පස්සේ ඔයාලා ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලට සිංගල් වේව් ගැන. හරි අපි එහෙනම් යමු පාඩමට. මොනවාද මේ සිංගල් වේව් කියන්නේ කියලා බලන්න. කොහොමද මේ සිංගල් වේව් අඳුරගන්නේ? කොහොමද අපි ඒක මාකට් එකේ ඇප්ලයි කරන්න කියන දේ ගැන කතා කරන්න යමු. එහෙනම් අපි පාඩමට අපි මුලින්ම බලමු මොකක්ද සිංගල් වේව් එකක් කියලා කියන්නේ. සිංගල් වේව් එකක් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි ගත්තොත් එහෙනම් මොනෝ වේව් එකක්. මොනෝ වේව් එකක් කියලා කියන්නේ අපිට මේ අදාළ concept එක. එහෙම නැත්නම් නියෝ වේව් concept එක අපි මේ කවුන්ට් කරන chart වල මූලික ගොඩනැගීම තමයි මොනෝ වේව් එකක් කියලා කියන්නේ. ඔතන මෙන්න මෙහෙම ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ට යනක අපි මොනෝ වේව් එකක් කියලා කියනවා. ඔතන මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් තව මොනෝ වේව් එකක්. මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් තවත් මොනෝ වේව් එකක්. සිංගල් වේව් එකක් කියලා කියන්නේ මොකද්ද? සිංගල් වේව් එකක්. අපි ගත්තොත් මෙහෙම එනවා. මෙන්න මෙහෙම ඇවිල්ලා මොනවා හරි ටිකක් මෙතන හදලා යනවා. ඔන්න ඔහොම. එතකොට මෙතන කොටස් කිහිපයකට කැඩිලා තියෙනවා. හරිද? එතකොට අපිට මෙතනින් බයි වෙන්න පටන් ගත්ත එක මෙතනින් සෙල් වෙනකන් අපිට කොටස් තුනකින් මෙහෙම කොටසක් ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ඒරියා එක තනි කොටසක්ද? තනි වේව් එකක්ද? නැත්නම් මේ වගේ කැඩුන වේව් එකක්ද කියලා අඳුර ගන්න ඕනේ. මෙන්න මේ වගේ තනි කොටසකට අපි කියනවා සිංගල් වේව් එකක්. එතකොට මේ සිංගල් වේව් එකක් ඇතුළට අපිට මෙහෙම මොනෝ වේව් කොටස් කිහිපයක් එකතු වෙලා තියෙන්න පුළුවන්. මොනෝ වේව් කොටස් කිහිපයක් අපිට එකතු වෙලා තියෙන්න පුළුවන්. අපිට සිංගල් වේව් ගන්න අරගෙන මෙතන සිංගල් වේව් කීයක් තියෙනවද? මෙතන සිංගල් වේව් කීයක එකතුවක්ද මේ හැරි තියෙන්නේ වගේ දෙයක් බලලා අපිට හැදෙන රටාව සිග්සැග්ද ෆ්ලැට්ද එහෙම නැත්නම් ට්‍රයැන්ගල් පැටර්න්ද කියන දේ කැල්කියුලේට් කරගන්න පුළුවන් සිංගල් වේව් කීයක් තියෙනවද කියලා බලලා. ඒකට අපි උදාහරණයක් ගත්තොත් එහෙම සිංගල් වේව් 5ක් ඉම්පල්ස් එකක් විදියට මෙන්න මේ විදියට මාකට් එකේ සිංගල් වේව් 5ක් ඉම්පල්ස් එකක් විදියට. ඒතකොට සිංගල් වේව් අඳුරගන්න එකේ වැදගත්කමයි. අපි මේ තර්ඩ් එක ගලවලා ගමු. අපි මෙන්න මේ තර්ඩ් එක ගලවලා එළියට ගත්තොත් එහෙම අපිට මෙන්න මේ තර්ඩ් එක මෙන්න මෙහෙම පෙවුනොත් එහෙම මෙන්න මෙහෙම තමයි තර්ඩ් එක අපිට පේන්නේ. එතකොට මේක හරිද? අපි මේ කවුන්ට් කරන තර්ඩ් එක හරිද? නෑ. එතකොට මෙයාගේ අස්සේ අපිට ස්ට්‍රක්චර් තුනක්ද තියෙන්නේ? නැත්නම් මෙයා මෙන්න මේ තනි ස්ට්‍රක්චර් එකක්ද කියලා අපිට දැනගන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට ස්ට්‍රක්චර් තුනක්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තනි ස්ට්‍රක්චර් එකක්ද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. එතකොට අන්න ඒක දැනගත්තොත් අපිට කියත හැකි මෙතන තියෙන සිංගල් වේව් එකක් එහෙම නැත්නම් මෙතන තියෙන්නේ වේව් කිහිපයක එකතුවක් කියලාත් අපිට ගන්න පුළුවන්. හරියට මැනගත්තොත් එහෙම. එතකොට අපි කොහොමද සිංගල් වේව් එකක් හරියට අඳුරගන්නේ? සිංගල් වේව් එකක් හරියට අඳුරගන්න අපිට තියෙනවා පොඩි සූත්‍රයක් එහෙම නැත්නම් ෆෝමියුලා එකක් තියෙනවා. අපිට පුළුවන් ඒ ෆෝමියුලා එක පාවිච්චි කරන්න මෙතනදී. අපි අංශක 45ක් මනිනවා වේව් දෙකක් අතර. වේව් දෙකක් අතර අංශක 45ක් මනිනවා. එතකොට මෙන්න මේක තමයි ෆෝමියුලා එක විදියට එන්නේ. මේක තමයි ෆෝමියුලා එක විදියට එන්නේ. අපි මෙන්න මේකෙන් අංශක 45ක් මනින විදිය මම පෙන්නන්නම් ඔයාලට. අපි හිතමු මාකට් එකේ මෙන්න මෙහෙම අපිට තියෙනවා කොටස් කීපයක්. හරිද? මෙන්න මේ කොටස් කීපයක් තියෙනවා. ඒකට ඔයාලට මෙයා තනි වේව් එකක්ද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන් මෙන්න මෙහෙම තිබ්බොත් නේ. මෙන්න මෙහෙම තිබ්බොත් ඔයාලට පුළුවන් මෙතන වේව් තුනක් තියෙනවා කියලා බය නැතුව කියන්න. ඒකට මෙන්න මෙහෙම තිබ්බත් ඔයාලට පුළුවන් වේව් තුනක් තියෙනවා කියලා බය නැතුව කියන්න. ඒකට ඔයාලා මෙන්න මෙහෙම කරත් ඔයාලට පොඩ්ඩක් කියන්න පුළුවන් හරි මෙතන වේව් තුනක් තියෙන්නේ කියලා. හැබැයි මෙන්න මේ වගේක් වුණොත් දැන් මෙතන බලපු ගමන්ම අපිට වේව් තුනක් පේන්න තියෙන ඇත්ත. හැබැයි මේ තුන් දෙනාම ඉන්නේ එකම දිශාවට. තුන් දෙනාම බයි පැත්තට ඉන්නේ. ඒකට අපි මෙන්න මෙයා ගත්තොත් එහෙම වේව් n කියලා. මෙයා වේව් n. මෙයා n+1. මේ දෙකේ ඇන්ගල් එක අංශක 45කට සමාන වුණොත් එහෙම නැත්නම් ඊට වඩා වැඩි වුණොත් අපි ඒකට පාවිච්චි කරනවා ඇන්ගල් ටූල් එක. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ට්‍රෙන්ඩ් ටූල්ස් වලට ගිහලා ට්‍රෙන්ඩ් ඇන්ගල් කියන එක ගන්න. මෙතනදී ඔයාලා මෙන්න මෙහෙම shift එක ඔබාගෙන උඩට ඇද්දාම මෙහෙම අංශක 45 90 135 ඔහොම අර ප්‍රධාන කොටස් ටික දෙනවා අපි ඇන්ගල් එකක්ම එනන්නේ වගේ අංශක 45 ඔයාලට හදා ගන්න පුළුවන්.
අංශක 45 හදාගෙන අපි මෙන්න මේ හරියට වගේ ඔහම තියෙනකොට අපේ ඇන්ගල් එක අංශක 45ට වඩා අඩු නම් අංශක 45ට වඩා අඩු නම් අපේ ඇන්ගල් එක මෙතනදී අපිට තියෙනවා වේව් තුනක්. ඒ කියන්නේ n1යි n1 එකයි අපි මෙයා ගමු n2 කියලා. මෙතන ඉන්නවා වේව් තුනක්. හැබැයි අපේ ඇන්ගල් එක මෙන්න මේ විදිහට වැඩි වෙනවා. අපේ ඇන්ගල් එක මෙන්න මේ විදිහට වැඩි වෙනවා. වැඩි වුණාම දැන් අපිට ඔන්න තියෙනවා අංශක 45ට වඩා වැඩි ඇන්ගල් එකක්. මේ වෙලාවේදී අපි මෙයාව කොටස් තුනකට ගන්නෙ නැහැ. අපි මෙයාව කොටස් තුනකට ගන්නෙ නැහැ. මෙන්න මේ සම්පූර්ණ කෙනාව තනි වේව් එකක් විදිහට තමයි අපි ගන්නෙ. ඒතකොට මෙතන මේ පටන් ගන්න තැන ඉඳන් මේ එන්ඩ් එකට නිකන් මෙයා තනි වේව් එකක් විදිහට ගන්නවා අපි මාකට් එකේ. ඒතකොට මෙන්න මේ විදිහට අපි සිංගල් වේව් එකක්ද එහෙම නැත්නම් වේව් කීපයක් එතන තියෙනවද කියලා අඳුර ගන්න පුළුවන් මාකට් එකේ. හරි. ඊළඟට අපි බලමු ඇයි අපිට මේ අංශක 45 ඕන වෙන්නේ කියලා. ඇයි අංශක 45 ගැනම අපි බලන්නේ. අංශක 45 වැදගත් වෙන්නේ ඒක ඇවිල්ලා එකට එක අනුපාතයෙන් නියෝජනය කරන නිසා. හරිද? එකට එක අනුපාතයෙන් නියෝජනය කරන නිසා අපි අංශක 45 ගන්නවා මෙතනදී. මොකද අංශක 45 ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපි 90 බෙදුවොත් එහෙම දෙකට මැද්දෙන් අපිට මෙහෙම එකට එක අනුපාතය එනවනේ. මෙතනත් එකයි මෙතනත් එකයි. එතකොට මෙන්න මේ එකට එක අනුපාතය නියෝජනය කරන නිසා අංශක 45 කියන එක සාමාන්‍ය අපි අංශක 90න් හරියටම දැන් කාලය අපි මේ chart එකේ කාලයයි ප්‍රයිස් එකයිනේ බලන්නේ. කාලයයි ප්‍රයිස් එකයි. එතකොට මේ කාලයයි ප්‍රයිස් එකටයි දෙකටම එකට එක අනුපාතය සලකන ලෙවල් එක විදිහට තමයි අපි අංශක 45 ගන්නෙ. අංශක 45 ගන්නෙ එකට එක සලකන ලෙවල් එක මේ අංශක 45 ලයින් එක නිසා. එතකොට කාලය සහ ටයිම් එක දෙකම ඉක්වල්. අරගෙන දැන් මේ පැත්තෙන් වේව් එකක් හදලා මේ එකතු වෙන පොයින්ට් එක මෙතනදී කාලය සහ ටයිම් එක සමානයි. මේ හරියට එකතු වෙන වේව් අපි ගත්තොත් එහෙම කාලය හා ටයිම් එක සමානයි. එතකොට මෙන්න මේ කතන්දරේ හින්දා අපි අංශක 45 කියන එක ගන්න මාකට් එකේ මෙන්න මේ මෙෂර්මන්ට් වලට ගොඩක් දුරට මෙන්න මේ කතන්දරේ පාවිච්චි කරලා අපිට මෙන්න මේ විදිහට වේව් ඉවර වෙන තැන් පටන් ගන්න තැන් හිතන්නකෝ දැන් ඔයාලට මම ඒක chart එකටම ගිහින් පෙන්නන්නම් මෙන්න මෙහෙම මෙන්න මේ වගේ තැන් බලන්න අපිට මෙයාලා බලා ගන්නවා මෙතනින්ද වේව් එක රිවර්ස් කරේ මේ උඩම පොයින්ට් එකෙන්ද නැත්නම් මෙතන පොයින්ට් එකෙන්ද යට පොයින්ට් එකෙන්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඒක අපි කරන්නේ දැන් සාමාන්‍ය අපි chart එක රීසෙට් කරලා මෙතන ඕල්ට අකුරක් තියෙනවනේ ඒක අයින් කරලා ඔයාලට ඒ අකුර අයින් කරලා මෙන්න මේ විදිහට අපිට මැන ගන්න ඕන දැනට එන්න පුළුවන්. ඇවිල්ලා ඔයාලට පුළුවන් trend angle tool එක use කරන්න. අංශක 45ට වඩා වැඩියෙන් අරන් ගියොත් අංශක 45ට වඩා වැඩියෙන් අරගෙන ගියොත් ඒ වේව් එක මෙතනින් පටන් ගත්තා කියලා කියනවා. එහෙම නැත්නම් අඩුවෙන් අරගෙන ගියොත් එතනින් පටන් ගත්තේ නැහැ කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපි මම මෙන්න මෙතන බලන්න. මෙතනදී බලන්න අංශක 45ට වඩා අඩුවෙන් තමයි මාකට් එක බයි කරලා තියෙන්නේ. අංශක 45ට වඩා අඩුවෙන් බයි කරලා තියෙනවා මාකට් එක. එහෙනම් මෙතනදී නෙමෙයි අපිට හරි ටයිම් එකක් එක්ක ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් තියෙන්නේ. අපිට හරි ටයිම් එකත් එක්ක ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් සෙට් වෙන්නේ මෙන්න මෙතනින්. සාමාන්‍යයෙන් රිවර්ස් වෙනකොට මාකට් එක අපි හැමතිස්සෙම ඉස්සරහට හම්බෙයි ඔයාලට කතා කරනවා හැමතිස්සෙම ෆාස්ට් මූව් එකක් කියලා කියනවා. එහෙනම් මේ ෆාස්ට් මූව්මන්ට් එක අපිට ඇවිල්ලා තියෙන්නේ මේ අංශක 45. එයාගේ ප්‍රයිස් එකට එයාගේ ටයිම් එක වේගෙන් ගිහිල්ලා තියෙනවා. මෙතන තමයි අපිට හරි රිවර්සල් පොයින්ට් එක තියෙන්නේ. අපිට මේ හින්දා සෙල් වෙලා එනවා කියනකො මාකට් එක හරියටම රිවර්ස් කරලා තියෙන්නේ මෙතන. මේ සෙල් එක හරියට රිවර්ස් කරලා තියෙන්නේ මෙන්න මෙතනින්. අපිට අන්න එහෙම අපිට ස්ටාර්ට් සහ එන්ඩින් පොයින්ට් මෙන්න මේ අංශක 45 පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් මොන වේව් දාලා chart එකේ කවුන්ට් කරලා යනවනම් ඒ වගේ තැන් බලලා. එතකොට සිංගල් වේව් ගැන ඔයාලා දැනගන්න ඕනේ දේ ඕක තමයි. එතකොට සිංගල් වේව් එකක් අඳුරගන්නේ කොහොමද? සිංගල් වේව් වැදගත් වෙන්නේ ඇයි? සිංගල් වේව් එකක් අපිට මේ මාකට් එකේ වැදගත් වෙන්නේ මෙන්න මේ දේවල් ඔයාලා ඉගෙන ගත්තා. එතකොට අපේ සයිට් එකෙන් ලෙසන් නෝට් එක කියවන කෙනෙක් නම් ඔයාලට වේව් සිලෙක්ට් කරගන්න විදිහ
පොඩ්ඩක් එක්ස්පලේන් කරලා තියෙනවා ස්ට්‍රක්චර් එක, ටයිම් එක, ප්‍රයිස් එක, ෆිබොනාචි, පෝස්ට් වේව් ඇක්ෂන් වලින් පොඩ්ඩක් කොහොමද අපි ස්ට්‍රක්චර් එකක් එහෙම නැත්නම් වේව් එකක් සිලෙක්ට් කරගන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරලා තිනවා. ඊට අමතරව ඔයාලට ඇක්ටිව් සහ ඉන්ඇක්ටිව් වේව් ඇනලයිස් ගැන කතා කරලා තිනවා. මම සරලව මෙතනදී කියන්නම්. ඇක්ටිව් වේව් කියලා කියන්නේ මේ වල එන්ඩ් එකක් තාම අපිට මාකට් එකේ ඇවිල්ලා නැති. එහෙම නැත්නම් මොනෝ වේව් කවුන්ට් කරන්නේ නැති අපිට එන්ඩ් එකක් නිශ්චිතව දක්වලා නැති වේව් වලට සහ ඉන්ඇක්ටිව් කියලා කියන්නේ වේව් එක කම්ප්ලීට් කරලා ඉවර වෙන ඒවා. එතකොට කොහොමද ඒව අපි අඳුරගන්නේ මාකට් එකේ? මේ වේව් එක තාම ඇක්ටිව්ද කියලා අපි මේ වේව් එක තාම ඇක්ටිව්ද කියලා මාකට් එකේ කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන දේවල් එතනදී අපි නෝට් එකේ කතා කරලා තියෙනවා. ඊට අමතරව පැටර්න් ෆෝමේෂන් ප්‍රොසෙස් එක කොහොමද පැටර්න් එකක් ෆෝම් කරගන්නේ අපි මුලින්ම මොනෝ වේව් ප්‍රමාණය අඳුරගෙන ඊට පස්සේ ගෲප් කරගෙන ඒ ටික ඇඩ්ජසන්ට් වේව් ගන්න එහෙම නැත්නම් මොනෝ වේව් වලින් ඒ ටික ගෲප් කරගෙන ඊට පස්සේ 45 ඩිග්‍රී ඇන්ගල් එකත් එක්ක මැච් වෙන ටික වෙනම අරගෙන තෝරාගත්ත ගෲප් උදාහරණයක් අපි ගත්තොත් එහෙනම් ඉම්පල්ස් සිග්සැග් ෆ්ලැට් ට්‍රයැන්ගල් මෙන්න ඔය වගේ අපි ගෲප් කඩනවානේ අපිට තියෙන සිංගල් වේව් ගන්නවා අපි ගෲප් කඩාගෙන ඒ ටික කොහොමද අපි වැලිඩ් කරගන්නේ මේ හරි වැලිඩ් ගෲප් එකක්ද මේ ඉම්පල්ස් එක හරිද කියලා වැලිඩ් කරගෙන ඊට පස්සේ කන්ෆර්ම් කරගෙන කොහොමද ඉස්සරහට chart එකේ pattern අපි මාක් කරන්න කියලා පොඩි ටිප් එක්ස්ට්‍රා නෝට් එකක් මෙතන තියෙනවා එක්ස්ට්‍රා නෝට් එකක් ඊට අමතරව වේව් ප්‍රයොරිටි ගැන එක්ස්ට්‍රා නෝට් එකක් තියෙනවා. ඔයාලා තව වැඩිදුර ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා අපේ සයිට් එකේ පාස් කී එකක් අරගෙන ඔයාලට එක්ස්ට්‍රා නෝට් එක මේවා ඔයාලට ලෙසන් එකට අමතරව තියෙන අමතර දැනුම විදිහට හිතන්න ලෙසන් එකට අදාළ දේවල් කියලත් කියන්න ඕනෙමත් නැහැ. ඔයාලට මේ ලෙසන් එකේ තියෙන්නේ ඇයි සිංගල් වේව් එකක් වැදගත් කොහොමද සිංගල් වේව් එකක් අඳුරගන්නේ කොහොමද අංශක 45 ඇප්ලයි කරන්නේ කියන කොටස විතරයි ඔයාලට වැදගත් වෙන්නේ. ඊට අමතරව ඊට එහාට ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් වැඩිපුර දෙයක් ඔලුවට දාගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් සයිට් එකට ඇවිල්ලා බලන්න පුළුවන් අපේ මොනවාද එතන ඒ තැන්වලදී කියලා තියෙන්නේ කොහොමද අපිට ඒවා වැදගත් වෙන්නේ කියලා සයිට් එක හරහා පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. අමතරව තව දැනුමට වැඩි යමක් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් හරි එහෙනම් අපි ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. අපේ ඊළඟ ලෙසන් එක වෙන්නේ වේව් ඇනලයිස් කරන ස්ටෙප්ස් ටික. මේ ලෙසන් එකේ අවසානට ඒ ටික මම නිකන් උඩින් කියලා තියෙනවා. ඊළඟ ලෙසන් එකේදී මේ දේවල් පොඩ්ඩක් තාර්කිකව ඔයාලට පොඩ්ඩක් කියලා දෙනවා ඊළඟ ලෙසන් එකේ. එහෙනම් අපි ලෙසන් 5 එකෙන් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.